යාළුවනේ කොහමද? උග දවසකින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න බැරුණා. අද මම ඔයගොල්ලන්ට අලුත් දෙයක් පෙන්වන්නම්. මේන් බලාගන්න. අද පෙන්වන්නම් මේ බාවෝ. ජපනීස් බාවෝ. එකක් ඩිස්කනෙක්ට් සර්ව් කරන හැටි. මේ තියෙන එකට යන අයිටම් ටික. මෙතන තියෙනවා මේ තියෙන බාවෝ බන් එක. මෙතන තියෙනවා සූරූෂ්. මේ තියෙන දම්පාට කැබේජ් එක. මේ කියුකම්බර් ස්ලයිස් තියෙනවා. ෆ්‍රයි කරගත්ත බීෆ් ෆ්‍රයි තියෙනවා. මේ පුලේ ඒ කියන්නේ ෆ්‍රයි කරගත්ත චිකන්. මෙතන කොරියන්ඩර් කපාගත්ත කොරියන්ඩර් තියෙනවා. අනියන් නෝ කියන්නේ මේ ස්ප්‍රින් අනියන් කපාගත්ත එක තියෙනවා. හරි. මම ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේක හදාගන්න විදිය. මෙහෙම ඕපන් කරගත්තා. මේක අපි දැන් මයික්‍රෝ එකට දාලා තප්පර 20ක් 20 සෙකන්ඩ් දාලා ඉවරලා දැන් මේ තියෙන්නේ. මේ රස්නේ පිටින් තියෙන මගේ ඇද්දේ. වෙලා ගන්න හින්දා මම මේ ඔයගොල්ලන්ට මේ විදිහට කරන්නේ. මේ තියෙන ස්පයිසි සෝස්. මේ ස්පයිසි සෝස් එකෙන් පොඩ්ඩක් දාලා ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම හදාගමු මේ පුලේ එක. පුලේ කියන්නේ චිකන් ෆ්‍රයි කරගත්ත චිකන් එක මෙහෙම තියලා ඊට පස්සේ මේකට කියුකම්බර් තමයි ඒක මැනිස් එකට යන්නේ. ඊට පස්සේ මේකට කොරියන්ඩර් ටිකක් දානවා. ස්ප්‍රින් අනියන් ටිකක් මෙහෙම දානවා. දාලා ආයි මේක උඩින් මෙහෙම ස්පයිසි මයොනයිස් ටිකක් දැම්මා. තෙරියාකි සෝස්. මෙච්චරයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් ගානිෂ් කරනවා මේ වසාබි සෙසමි කියන. මේ තියෙන වසාබි සෙසමි. මෙච්චරයි මේ පුලේ බාවෝ එක යන්නේ. ඊට පස්සේ අපි හදාගමු බීෆ් ෆ්‍රයි බාවෝ එක. ඒකටත් අපි යූස් කරන ස්පයිසි මයොනයිස් මෙහෙම පොඩ්ඩක් ගා ගන්නවා. මොකද මේ ටේස්ට් එක වැඩි වෙන තමයි මෙහෙම ගාගන්නේ. මොකද අපි තියන් ඉන්න බෑ රස්නේ. ඊට පස්සේ අපි මේකට දානවා සූරූෂ්. දම්පාට කැබේජ් එක මේක පිකල් කරලා තියෙන්නේ. මේක සෝල්ට් සුගර් දාලා රයිස් මේක දාලා මේ පිකල් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකටත් අපි කොරියන්ඩර් ටිකක් දා ගන්නවා. එහෙම අනියන් නෝ ස්ප්‍රින් අනියන් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ ඒක බින්ගායි අපි ස්පයිසි මයොනයිස් ටිකක් මෙහෙම දැම්මා. තෙරියාකි සෝස් ටිකක් මෙහෙම දානවා. ඔච්චරයි මේකට යන්නේ. සෙසමි වසාබි ටික දානවා. මේක පොඩ්ඩක් ස්පයිසි. මේ තියෙන්නේ දැන් මෙතන තියෙනවා මේ තියෙන්නේ බීෆ් ෆ්‍රයි බාවෝ එකක්. මේ තියෙන්නේ චිකන් ෆ්‍රයි චිකන් පුලේ. ප්‍රංශ භාෂාවෙන් කියන්නේ පුලේ චිකන් වලට. ඉබි වලට කියන්නේ ප්‍රංශ භාෂාවෙන් කැවෙත්. ඉබි කියන්නේ ජපන් භාෂාවෙන්. එතකොට